ඉතින් ලෝකවාසියා මේ දැන් මේ ඉන්නේ ප්‍රසිද්ධ පාලමක් ළඟ. මේක තමයි හිරණ පාලම. ඉතින් ඔය වෙඩින් නැකත් දවසට එහෙම මෙතන ඇඟිල්ලක් ගන්න ඉඩ නැහැ. මේ වෙඩින් කපල්ස් පින්තූර ගන්න එනවා. මෙතන ෆොටෝ ෂූට් කරන ලස්සන තැනක් මේ හිරණ පාලම. මේ තියෙන්නේ මේ බලා ගන්න. ඉතින් හිරණ පාලමට පොඩ්ඩක් මෙහා පලා වර්ග විකුණන තැනක් දැකලා ලෝකවාසියන් අතර වුණා. ඉතින් එතන ගහලා තියෙනවා සාමාන්‍යයෙන් පලා වර්ග වල මිල ගණන්. ඉතින් කංකුම් රුපියල් 40යි කියලා බෝඩ් එකකුත් ගහලා තිබ්බා. ඉතින් ලෝකවාසියට හිතුණා පොඩ්ඩක් නවත්තලා පොඩ්ඩක් කතා කරලා ඒ අපේ ගොවි මහත්තයත් එක්ක පොඩ්ඩක් කතා කරලා යන්න. සාමාන්‍යයෙන් එකපාරටම මේ පුරුදු නමක් නෙවෙයි. හැබැයි ඉතින් ප්‍රසිද්ධකමකුත් තියෙනවා. කියන්නේ ඕන කෙනෙක් දන්නවා වටේ මිටෙන් ඇහුවම පට්ට රොබර්ට්. ඇයි මේ ඔබතුමාට මේ නම කියන්නේ? පට්ට රොබර්ට් කියන්නේ මේ මගේ පේජ් එකක් තියෙනවා Facebook පේජ් එකක්. ඒකේ නම තමයි පට්ට රොබර්ට්. ඇයි පට්ට රොබර්ට් කියන්නේ? රොබර්ට් කියන්නේ අපේ තාත්තා. පට්ට කියන්නේ මට. ඒ දෙක එකතු කරලා තමයි පට්ට රොබර්ට් හැදිලා තියෙන්නේ. ඕගොල්ලෝ බලන්න. Facebook එකේ සර්ච් කරලා බලන්න පට්ට රොබර්ට්. මම තමයි මෙතන මේක කරගෙන යන්නේ කීරකොටුවත් කරගෙන යන ගමන් මෙතන මිනිස්සුන්ට බඩු දෙන ගමන් වීඩියෝත් කරගෙන ඉතින් ආතල් එකේ යනවා ඉතින් ෂේප් එකේ. ඔය එදා ලෝකවාසිය බලන යාළුවන්ට කියනවා ඔයගලන්ට පුළුවන් අද ඉඳන් ෆලෝ කරන්න බලන්න පට්ට රොබර්ට් පේජ් එක. ඉතින් අයියා කොහමද මේ ගොඩක් කල්ද මේ වැඩේ පටන්ගෙන? මේ වැඩේ පටන්ගෙන මල්ලි දැන් අවුරුද්දක් විතර වෙනවා. අවුරුද්දක් විතර වෙනවා මාත් ඉතින් ওই ජොබ් කළා අරෝමයා කළා කරන්න තියෙන සේරම කළා දැන් ඇවිල්ලා ඊට පස්සේ ඉතින් මෙතෙන්ට බැස්සා මේ කරගෙන යනවා කියලා ඉතින් තමන්ගේ දෙයක් කරනවා කියලා මේ කරන්න පටන් ගත්තා. ඉතින් මේක හොඳයි. ඒතර ඔබතුමාගේද මේ භූමිය? මේ භූමිය මගේ. මේ භූමිය මගේ. ඔව්. ඒතර කියන්නකෝ ඇත්තටම දැන් මේ ගොඩක් අය අතරේ කතාවක් තියෙනවා මේවට මේ වස විස දානවා බෙහෙත් ගන්නවා. දැන් කොහොමද මේ කංකුන්නේ මේ තියෙන්නේ? කොහොමද කංකුන් ගැන පොඩ්ඩක් කියන්න. කංකුන් ගැන කියනවා නම් මේ කංකුන් වලට බෙහෙත් ගහන්නේ නැහැ. මොකද කංකුන් කියන්නේ භෝගය කියන්නේ මාසෙට දෙපාරක් හැදෙන භෝගයක්. ඒ කියන්නේ කංකුන් නිතරම වතුර ආශ්‍රිතව තමයි හැදෙන්නේ. එම නිසා මේ කංකුන් වලට මේ බෙහෙත් ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඔටෝ එනවා. එහෙනම් මාසෙට දෙපාරක් කපන්න පුළුවන්. කංකුම් ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් මුකුණු යන්න වගේ ඒවට පොඩ්ඩක් ගහනවා. ගහන්න නැතුව බෑ. ඒ දිලීර බෝ වෙනවා. මුකුණු යන්න ඒව ගන්න ඒවට ගහනවා. මේ කොටු කොලට ඕනේ නැහැ. සාරණ තම්පල වලට ඕනේ නැහැ. ඒ ගොඩක් අනිත් කොළ වලට අවශ්‍යම නැහැ. මුකුණු යන්න වලට පොඩ්ඩක් ගහනවා. මොකද නොගහ බෑ වවන්න. ඔව් මොකද පට්ට රොබර්ට් ඉතින් පට්ටටම ඇත්තම කියනවා. ඉතින් බොරු කියන්නේ නැහැ නේ කවදාවත් නේ. අනිවාර්යෙන්. අපි ඇත්ත කියන්න බෑ. ඇත්ත කියන්න බෑ. ඉතින් රොබර්ට් අයියා මේ හරි සතුටුයි ඇත්තටම හම්බෙච්ච එක ලෝකවාසියට. ඉතින් මීට කලින් මොනවද කරේ? මීට කාලින් ඉතින් කරපු නැති දෙයක් නැහැ. ඉතින් හැමදේම කරා. පොඩක් ඉතින් රඟත් පෑවා. එහෙමද? ඔව්. අපේ නළුවේ. කලින් එක දෙක රඟපෑවා. ඉතින් මේ අපේ මහේෂ් සස්සර මද්දුමාරච්චි තිරරචනය කරපු මේ කියා දෙන්න ආදරේ තරම්මගේ එපිසෝඩ් 424 ඉඳන් 600 වෙනකම් මම තැන ඉන්නවා. හරි සතුටුයි. ඊට පස්සේ මම ඉතින් ඒ ඔක්කොම අතහැරලා ඇවිල්ලා ඉතින් මෙතෙන්ට බැස්සා. ඉතින් ඒවත් දැනට ඒ ෂේප් එකේ එහෙම කරගෙන යන ගමන් මගේ පේජ් එකත් කරයි යන ගමන් ඉතින් මගේ ජීවත් වෙන්නත් මම විපෑ. ඒ නිසා ඉතින් මම මේකත් කරගෙන ඉතින් යනවා. ඔව්. එතකොට ඔබතුමාට දැන් මෙතන මොනවද ලැබෙන මේ හම්බ වෙන බාධක මොනවද මේ වැඩේ කරගෙන යන? හම්බ වෙන බාධක හම්බ වෙන්නේ සාමාන්‍ය මේ වැහි කාලයට තමයි අවුල තියෙන්නේ. ඒ කියන්නේ මැයි ජූනි වගේ කාලවල වලට ඉතින් වැහි කාලනේ. එතකොට මේ වතුරෙන් තමයි පොඩ්ඩක් අවුලකට තියෙන්නේ. වෙන කිසි ප්‍රශ්නයක් නැහැ. ඔව්. ඉතින් පට්ට රොබර්ට් ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් පේජ් එක ෆලෝ කරන්න පුළුවන් බලන්න පුළුවන් නේද? මගේ වැඩ තියෙනවා එකේ. ඉතින් රොබර්ට් අය අපිට කියන්නකෝ මේ තැනට දැන් ඕන කෙනෙක්ට පිරිසිදුවට පලා ටිකක් ගන්න දාන එකට එහෙම නේද? ගන්න එන්න ඕන නම් කොහොමද පොඩ්ඩක් තැන කියන්නකෝ. මේ ඇවිල්ලා හිරණ පාලම. හිරණ පාලම. ඉතින් මේ පාලමට පොඩ්ඩක් මේ හැං ඉන්නේ. මේක ඇවිල්ලා කිඳිපිටි හන්දිය පානදුර බස් මාර්ගයේ තමයි මේ ස්ථානය විහිදා තිබෙන්නේ. සාමාන්‍ය පිළියන්දලින් කොළඹින් කොහෙන් ආවත් 162 බස් රූට් එකෙන් ඇවිල්ලා කිඳිපිටි හන්දියෙන් බැස්සා පානදුර බස් එකේ නැග්ගා මෙතනින් බැස්සා.
බැස්සා. එහෙම නැත්නම් අපේ කාර් වල වෑන් වල යානවලනේ යාළුවන්ට පුළුවන් ඇවිල්ලා අපේ රොබර්ට් අයියත් එක්ක කතා කරලා වස්ස විස නැති පලා ටිකක් අරගෙන ලස්සනට ගෙදර ගිහිල්ලා ප්‍රෙස් කොළ ටිකක් ඒවලෙන් කපපුවා කොටුවෙන් කැපුවා දුන්නා. ප්‍රෙස් කොළ මිටියක් ගන්න එන්න පට්ට රොබර්ට් ගාවට. පට්ට රොබර්ට් අයියේ ඔයාගේ ටෙලිෆෝන් නම්බර් එකත් අපි කියමුද? මගේ ටෙලිෆෝන් නම්බරය තමයි 078යි 131යි 93යි 10. ආයි කියමු. 078යි 131යි 93යි 10. රයිට්. ඒකට කෝල් කරලා පුළුවන්. හොඳ පලා ටිකක් කොටුවටම ඇවිල්ලා ඒ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් කපාගෙන නේද? අනිවාර්යෙන්. මොනවද තියෙන කොළ වර්ග දැන් අද මොනවද තියෙන්නේ? අද තියන්නේ කංකුන් තියෙනවා මුකුණු වෙන්න තියෙනවා. කංකුණුයි මුකුණු වෙන්නයි තියෙනවා. ගොටු කොළ තියෙනවා. සාරණ තියෙනවා. කතුරු මුරුංගා තියෙනවා. හරි. එතකොට කොහොමද රොබර්ට් අයියට කවුද මේ වැඩේට සහයෝගය දෙන්නේ? පවුලේ කවුද සහයෝගය දෙන්නේ? පවුලේ ඉතින් අපේ අම්මා තමයි ඉන්නේ. ඉතින් කඩේ ගොඩක් දුරට අපේ අම්මා ඉන්නේ. මම තනියෙන් තමයි මේ ගේම් එක ගහන්නේ. ඒතර පවුලේ විස්තර කියන්නකෝ අපිට. පවුලේ ඉතින් මමයි නංගි තාත්තලා නැති වුණා. මයි නංගි අම්මයි තමයි ඉන්නේ. ඒ කියන්නේ තාම තනිකඩයිද? නෑ බැඳලා ඉන්නේ. ඉතින් බැඳලා ඉන්නවා ඉතින්. ළඟදී බැඳේ. අම්මා නියමයි. එහෙනම් රොබර්ට් අයියේ වාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ ලෝකවාසියා කියනවා ඔය රංගපාන වැඩේ අතාරින්න එපා. ඔව් අතාරින්න අරක ඒකත් කොහොම හරි කරගෙන යන්න ඕන. අනිවාර්යයෙන් රංගපාන වැඩේ අතාරින්න එපා. ඒක කරගෙන යන්න. ඔබතුමාට මොකද විශේෂ හැකියාවක් තියෙනවා කියලා මට හිතෙනවා. කලාව ඇඟේ තියෙනවා කියලා ලෝකවාසියා දැනුණා. ඒකයි මේ කියන්නේ. අනිවාර්යයෙන්. එහෙනම් ලෝකවාසියා යන එන ගමන් මාවත් හම්බ වෙලා කතා කරපු එක ගැන මට බොහොමත්ම ස්තුතියි. එහෙනම් ලෝකවාසියා බලාගෙන යන්න හැම දෙනාම ජය වේවා. ඉතින් ලෝකවාසියා අද මේ ඕගොල්ලන්ට කතා කරේ පට්ට රොබර්ට්ගේ ප්ලේස් එකේ. එහෙනම් ජය වේවා. ජය වේවා. ජය වේවා.